අපේ අම්මා ඒ කාලේ බනිනවා. හරි? උඹේ අත මේ දැන් කෙල්ලෙක් එහෙම දැක්කොත් විසිකලා දායි කියන අත. ජීවිතේ කෙල්ලෙක් අතින් අල්ලන්නේ නැති වෙයි කියනවා. වැඩිම සංඛ්‍යාවක් ඇල්ලුවා මේ අතින්. දැන් ඒ පුරුද්ද නරකයි. මිස මම නරකයිද? වැරදි වලට හොඳ එකෙන් බනින්නේ. දන්නේ නේ? ඔයාලා එහෙම මට උනා එකක් එහෙමද? එහෙනම් ඇයි මේ කියන්නේ තරහ ගත්තේ නැහැ කියලා? හොඳ මේකෙන් අහගෙන තියෙන්නේ. සර්ට දැන් තරහ යනවා වගේ. මූලක් ගිනි අමාරුව වගේ ඇති. වාසනාවන්ත මෙහෙම නැගිටිනවා. නැගිටපිය බල්ලා කියලා. ඒතර නැගිටින්න ඕන. කවුරු හරි මොකෙක් හරි Tamanට බල්ලා කියලා හිතන එකෙන් නැගිටින්න ඕනේ එතකොට. ඌට එතෙන්ට කියලා ගහලා මේ දිඩිවිඩි ගහලා මෙහෙම පයින් ගහනවා ළමයි. අති අමානුෂිකයි. ඌ ඇවිත් පාර බලන්න. ඒකට ෆෝන් කරපුවම තමයි තකන මට ගියක් තියෙනවා මම යන්න ඕන කියලා. ඒතකොට යනවා. පොඩි ලෙඩේට බෙහෙත් බොන අයට ලෙඩ නැවත නැවත හැදෙන්නේ ඒකයි. උඹලාට නියම මේ මැසේජ් එක දාලස ඒ කාලේ ඔහොම තරහ ගන්නේ නැහැ. ඇත්තද? ඈ? මැසේජ් එක දාලස ඒ කාලේ ඔහොම තරහ ගන්නේ නැහැ. ඇත්තද? ඔව්. ඒ කාලේ ඔයාලා ওই වගේ වැරදි කළේ නැහැ. මාත් එක්ක නම් කතා කරලා කොහොමද ඔයාලා දිනන්න බෑ. හැබැයි ඇත්තේ ඒක. ළමයි හැමතිස්සෙම වැරද්ද දෙන්නේ පරිසරයට. තමන්ගේ පැත්ත සුද්ධයි කියලා තමයි හිතන්නේ. ඕක පුතා ඔයාලගේ වරදක් නෙමෙයි. ඔය සමහර තියෙනවනේ එහෙම. සමහර තියෙනවනේ එහෙම. ඔයාලා තාත්තලා බොන අය ඇතිනේ. සිගරට් බොන අය ඇති. තාත්තා හොඳ නැද්ද නැත්නම් පුරුද්ද හොඳ නැති එකක්ද? පුරුද්ද හොඳ නෑ. ගෙදර ගිහලා බලන්න පුරුද්ද කියන්නේ. තාත්තලා හරි හොඳයි. පුරුද්දයි හොඳ නැත්තේ. මම මේ මගේ තියෙන නරක පුරුද්දක් කියන්නද? ඒක හිතට පොඩක් හයියක් ගන්න. මගේ ළඟ තියෙන නරක පුරුද්දක් දන්නවද? නියපොතු කනවා මම. ඒක හොඳ එකක්ද? නෑ. ඒක මම කළා කියලා හොඳ දේ නොහොඳ දේ හොඳ වෙන්නේ නෑ. දැන් මගේ නියපොතු ගත්තම කැතේ බෑ. මට නම් ඉතින් ලස්සනයි ඒවා. අපේ අම්මා ඒ කාලේ බනිනවා. හරි? උඹේ අත මේ දැන් කෙල්ලෙක් එහෙම දැක්කොත් විසිකලා දායි කියන අත. ජීවිතේ කෙල්ලෙක් අතින් අල්ලන්නේ නැති වෙයි කියනවා. වැඩිම සංඛ්‍යාවක් ඇල්ලුවා මේ අතින්. මම තේරුම් ගත්තා මේක නියපොතු වල ප්‍රශ්නයක් නෙමෙයි. මේ දැන් ඒ පුරුද්ද නරකයි. මිස මම නරකයිද? එතකොට මිනිස්සු නරක කරන්නේ හොඳ කරන්නේ මොනවා විසින්? තේරුම් ගන්නේ. දැන් ඔයාලම ඒ කාලේ හොඳයි. මොනෝසැකරයිඩ් පාඩම් කරනවා කිරිල්ලා. ඇල්ඩෝස කීටෝස. දැන් ඒවා මතකද දන්නේ නැහැ එහෙම කිව්වට. ළමයි මේ ඔයාලා දන්නේ නැති වුණාට මට ඔය සමහර පන්තිවල සමහර වෙලාවට සමහර කරන වැරදි වලට හොඳ එකෙන් බනින්නේ. දන්නේ නේ? ඔයාලා එහෙම මං හිතන්නේ එහෙම එකක් මොකුත් උනේ නැහැ මේක. උනාද? උනා එකක් එහෙමද? එහෙනම් ඇයි මේ කියන්නේ තරහ ගත්තේ නැහැ කියලා? හොඳ මේකෙන් අහගෙන තියෙන්නේ. මේ අහන්න මේ මම සාමාන්‍යයෙන් ළමයි එක්ක තරහ වෙන්නේ නැහැ. හරිද? හැබැයි ආදරෙයි කියලා කියන්නේ වැරද්ද දැක දැක පාඩුවේ ඉන්න එක නම් නෙමෙයි ළමයි. එහෙම වෙන්න බෑනේ. නේද? කැක්කමක් එන්න එපේ. ඒ නිසා අර විදිහට හිතන්න එපා.
ඔයාලා දැන් තමයි ඔය අලුත් වැරදි වගේක් කරන්නේ. මට චෝදනාව දෙන්න එපා. මේක ඔයාලම ගන්න ඕන. මට මෙහෙම කියන්නකෝ. සිලබස් එකේ භාගයක් ඇවිත් අමතක කරනවා වගේ බරපතල වරදක් ඔයාලා මේ පන්තිය පටන් ගත්ත කාලේ කළාද? එහෙම කරේ නෑනේ. ඒ කාලේ සිලබස් එකේ භාගයක් ඉගෙන ගන්න නෑනේ. ඒතර ප්‍රෝටීන් ඉගෙන ගන්න මුල්ම දවස්වල ප්‍රෝටීන් ඉගෙනගෙන පස්සේ ඔය නියුක්ලික් අම්ල අරවට මේවටම ප්‍රෝටීන් අමතක වෙන එකයි සත්වයා පාඩමට ආවට පස්සේ ප්‍රෝටීන් අමතක වෙන එකයි බරපතලකම එකක්ද දෙකක්ද? එතකොට රියැක්ෂන් එකත් බරපතලයි. දැන් ඔයාලා දැන් පාරක තොටක ගහගෙන පොලිසියෙන් අරගෙන ගියොත් ඔයාලට ට්‍රීට් කරන විදියයි ඔයාලා අපේ වයසට ඇවිල්ලා පාරක තොටක ගහගෙන පොලිසියෙන් අරගෙන ගියොත් ට්‍රීට් කරන විදිය එකක්ද දෙකක්ද? එකම වරද බරපතල වෙන විදිය දෙකක්. පරිස්සමින් මම ඔයාලට මේක ක්ලැරිෆයි කරලා දුන්නා නැත්නම් ඕක ඔළුවේ තියෙන්න පුළුවන් එහෙම. සර්ට දැන් තරහ යනවා වගේ. මූලක් ගිනි අමාරුව වගේ ඇති. මොනවත් නැහැ. වරද බරපතලයි. ඒකට ලැබෙන දඬුවම බරපතලයි. මේ මමනේ. ඔයාලා පිළිගන්න ඕන මම තමයි අඩුවෙන්ම මන් දන්නේ ඒක. දැන් සමහර ගුරුවරු ඉන්නවා ෆෝන් එකක් එහෙම රින් වුණොත් කෙලින්ම ගත්ත ෆෝන් එක පොළොවේම ගහලා දානවා. මම අපේ කාලේ නම් එමේ හිටියා. ඉතිවරයි ෆෝන් එක ඉතින්. මම එතෙන්ට යන්නේ. ඒක අමානුෂිකයි. ඊළඟට අපේ කාලේ හිටියා ඔයාලා උඹලම වාසනාවන්තය කියන්නේ ඒකනේ. වාසනාවන්ත මෙහෙම නැගිටිනවා. නැගිටපිය බල්ලා කියලා. ඒතර නැගිටින්න ඕන. කවුරු හරි මොකෙක් හරි Tamanට බල්ලා කියලා හිතනකෙන් නැගිටින්න ඕනේ එතකොට. ඊට පස්සේ ඌට එතෙන්ට කියලා ගහලා මේ දිඩිවිඩි ගහලා මෙහෙම පයින් ගහනවා ළමයි. අති අමානුෂිකයි. මං එහෙම කරන්නේ. මම කොටින්ම අපේ ගෙදර දරුවෝ දෙන්නට නොකරන දේවල් ඔයාලට කරන්නේ. හරිද? ඔයාලට ඕන එක විමසන්න පුළුවන් දවසක 12 හරි කවුරු හරි හම්බුනොත් අහලා බලන්න ඇත්තද මේ මනුස්සයා එහෙ කොහමද? මෙන්න මෙහෙනම් මෙහෙමයි. එයා කියයි ඒක තමයි. ඒත් එහෙම තමයි කියේ. මගේ එහෙම චරිත දෙකක් නැහැ. හරි? මගේ ඇත්තට එහෙම ගන්නෑ. දැන් මට ඉන්න ගමන් තද වෙනව නේද සමහර වෙලාවට. මං කියන්නේ මොන මකුලක්ද මේ? එහෙම තමයි ගෙදර. ඒ කිසිම අඩුපාඩුවක් නැහැ. හරි? තව චුට්ටක් තරහ යන තැනක් තමයි වාහනේ. අපේ ඩ්‍රයිවර්ස්ලා දන්නවා. මල්ල පයින් සමහර ගොන්නු පාර බලන්න ආපු යෝගින් ඉන්නවනේ ගෙවල් වල යන්නේ නැති. ඌ ඇවිත් ඉන්නේ පාර බලන්න. ඒකට ෆෝන් කරපුවම තමයි මතක ආ මට ගියක් තියෙනවනේ මම යන්න ඕන කියලා. ඒක යනවා. ගොන්නු. එතකොට තද වෙනවා. ඒ ඇරෙන්න දැන් ඔයාලා මේක සීරියස් ගන්න ඕනේ. දන්නේ අර Facebook එකේ අර තැන් තැන් වල කමෙන්ට් කර ඉන්න මොකොත් වැඩක් වලක් බැරි බූරුව වගේ වෙන්නද? ඈ? උගත්කම් තියෙන සල්ලි තියෙන මිනිසුන්ට කුහක කතා කීකේ කුණහරුපකේ කියනද කල්පනාව? අර එකෙක් මට දාලා තියෙන දිනේෂ් සුදුකල කියන්නේ මහා මෝඩෙක්. මං ගිහින් බැලුවා ඒකගේ වෝල් එකට. ආයෙ බැක් වුණා. ඉතින් තේරුම් නැහැ. මම ඉතින් ගිහින් බැලුවා බලනකොට ඉතින් තේරෙනවා ඉතින්. ඇයි මේක ඌ කියන්නේ කියේ. ඌටම පශු වෛද්‍ය කිව්වට තේරෙන එකේ නෙමෙයි. එහෙමද ඉන්න කල්පනාව. දැන් බලපල්ලා දැන් ප්‍රතිදේහ ප්‍රෝටීන් එකකට ගහන්න. දැන් ඔය අපි කියනවා මේ ඔය හෙම්බිරිසායෙම ටිකක් හැදුනට කමන්නේ. ඇයි එහෙම නිතර හැදෙදි ඒසෙම් ප්‍රතිශ්‍යා වෛරසයට දාලා මතක සෛල ඉන්නවා ඇඟි. ඒසෙම් ප්‍රතිශ්‍යාව නැවත හැදෙන්නේ නෑ. දැන් මේක
හැදෙන්න හැම වෙලේම ටක් ටක් ගාලා බෙහෙත් බොන එකෙන් වෙන්නේ බෙහෙත් වලින් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. ඇඟේ මොන සෛල හැදෙන්නේ නැද්ද? මතක සෛල හැදෙන්නේ. ඉතින් නිතර ලෙඩ වෙනවා. ඒ කියන්නේ පොඩි බේතර නෙවෙයි. පොඩි ලෙඩේට බෙහෙත් බොන අයට ලෙඩ නැවත හැදෙන්නේ එකයි. දැන් තේරුණා? දැන් මේ පාඩම වැදගත් නැද්ද? කොච්චර වැදගත්ද මේක? එතකොට දැන් කොරෝනා එකපාරක් හැදුනා අය හැදෙන්නේ නැහැ. දැන් හේතුව මොකද්ද? මතක සෛල. සීන් එක තේරුණාද? දෙවෙනි පාර ඕනනම් කොරෝනා හැදෙන්න පුළුවන් ආයේ. ඒ යාගේ පළවෙනි පාර මොන සෛල අඩු නිසාද? හැබැයි දෙවෙනි පාර හැදුනම ආයේ ගොඩක් මතක සෛල එනවා. තුන්වෙනි පාර හැදෙයිද? නෑ. දැන් තේරුණාද ඒකත්? දැන් ඔයාලගේ නෙමෙයි අපි හිතමු කාගේ හරි වෙඩින් එකක්. වෙඩින් එක දවසේ පැපොල හැදෙනවා. ඕන්නේ නේද ඉන්නේ? ඕන්නේ මුළු වෙඩින් එකේ මේ නෙවුම් අර මොම කරලා හැම එකකෙම හදා ගන්න පවුවද. දැන් ඉන්නවා පැපොල. විනාශයිනේ වෙඩින් එක ඉවරයි. ඊට කලින් හදාගමුද අපි? ඒත් ඉතින් පැපොල හදලා බෑනේ. හරි වෙඩින් එකට කලින් පැපොල හැදිලා බැරි නිසා කියන්න බෑන ක්‍රමයක්. පැපොල වෛරසය අපි මොකක් කරගමුද? බලෙන් ඇඟට දාගමු. ඒ මොන කොංගටන්දේ? මෙහෙමයි. ඒ ඇඟට දාගනිද්දී පැපොල වෛරසය මරමු. එතකොට පැපොල වෛරසයට පුළුවන් දේ එයාගේ ලෙඩේ හදන්න බෑ. පැපොල වෛරසය අල්ලගත්තා මෙහෙම. මේ පැපොල වෛරසය මෙහෙම අල්ලගන්න. අල්ලගෙන මරනවා. මොනව කරනවද? ඊට පස්සේ විදගමු. එතකොට අපේ ඇඟේ ප්‍රතිශක්තිය එන්නේ නැද්ද? නැද්ද? අපේ ඇඟේ සෛල වලට වැදගත් වෙන්නේ ආපු එකාට පණ තියනවද කියන එකද? ප්‍රතිදේහ ජනකයේද? අන්න. දැන් අපි මේ පාඩමේ දන්නවනේ. අපේ සෛල කෙනෙක්ව අඳුනගන්නේ එයාගේ බාහිර පෙනුමෙන්ද නැත්නම් එයාගේ මොකක් හරි කොටසකින්. එහෙමනේ මිනිස්සුත් අපි අඳුනගන්නේ. සමහර මිනිසුන්ව අපිට ඇඟේ කෑල්ලකින් තමයි මතක. ඒ ඇඟේ කෑල්ල දැක්කාම කියේක මෙයා නේද මේ? ඇත්තටම කියන්නේ නේ? සමහර අය මේ පාරේ යනවා අපි පාස් කළා. මේ අරයා වෙන්න ඕන. අපිට කියයි. ඇඟේ කෑල්ලක් බලලා තමයි කියන්නේ. පැහැදිලිද? දැන් එතකොට මේ මිනිහා අඳුනගන්න උට පණ තියෙන්න ඕනද? එහෙම වුණොත් එහෙම අපිට හැම මලගෙදරකම ගියාම හැම මිලියම එක වගේ පේනවා. මලගෙදර ගිහිල්ලා මිනිහ අඳුනගන්නෙත් අපි ඒව බලලා. මේ අසවල. මොකද මෙයාට දැන් පණ තියෙනවද? නෑ. හැබැයි අපි දැක්ක මේ කෑල්ල මේක මෙයාගෙන තිබ්බේ. ලපයක් වෙන්න පුළුවන්, ඉන්නෙක් වෙන්න පුළුවන්. මොකක් කර දෙයක් මම එහෙම කියන්නේ. මම දන්නේ ඇයි ඔයාලා මේ අමුතු විදිහට hina වෙන්නේ කියලා. මට ඒක තේරුම් ගන්න අමාරුයි. හරි? right. එතකොට අපේ ඇඟට අපි ජීවීන් මරලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒකේ වාසියක් තියෙනවා. ලෙඩේ හැදෙයිද? නෑ. හැබැයි ප්‍රතිශක්ති පද්ධතිය ඇක්ටිවේට් වෙනවද නැද්ද? ඒක මොකද ඒගොල්ලෝ පික් කරන්නේ සෛලයද අණුවද? අණුව. එහෙම එන්නත් හදනවා. බාගෙට මරපු එන්නත් අපි කියනවා අඩපණ කරන ලද සජීවී එන්නත් සම්පූර්ණයෙන් මරපු එන්නත් අපි කියනවා අක්‍රිය කරන ලද එන්නත් එක්කවර ඇන්ටිජන් එක ගලවලා ප්‍රතිදේහ ජනකයේ ගලවලා ඒක විතරක් දානවා. තේරුණාද? ඒ කියන්නේ මේ මිනි පෙට්ටියේ මිනිහයි වන්නේ අර කෑල්ල විතරක් කියවන. ඇක්සිඩන්ට් එකක් වුණා නේ මෙන්න මෙයාගේ මේක විතරක් වැටලා අපි ඇඳගා. මේ වයින් දෙකක් තිබ්බා මෙන්න එකක් තියෙනවා. මොකක් හරිද නේද? මිනි පෙට්ටිය වුණා. ඒක දැකලා පැන්දෙනව ගන්නවා. මේක නම් අරුවගේ වෙන්න ඕන. එතකොට මේ ප්‍රතිදේහ ජනකයේ ඇඟට දානවා. අපි කියන එකට උප ඒකක එන්නත්. මොන ඒකක එන්නත් අයියේ කියන්නේ? එන්නත් වර්ග 3යි.